අද උදේ අපි කතා කරා මේ මම පෝස්ට් එකක් දැම්මා අද උදේ දෙක ලේකම් පොතේ 20 වෙනි පරිච්ඡේදයේ 21 ඉඳලා 30 වෙනකම් බලන්න කියලා අපි එකේ පොඩ්කාස්ට් එකක් කතා කරන්න යනවා. ඉතින් මේ පරිච්ඡේදයේ අපි මම මීට කලින් කියවලා තිබ්බට වැඩිදුර මේ ගැඹුරු අධ්‍යයනයකට ගියේ අද උදේ. එතකොට ඒ වෙලාවෙදි තමයි මට මේ කාරණා ටික එළිදරව් වෙන්න පටන් ගන්නේ, තේරෙන්න පටන් ගත්තේ, වැටහෙන්න පටන් ගත්තේ. දැන් අපි ගොඩක් වෙලාවට ගත්තොත් මේ ඒවශපාඩි කතාවේදී අපිට අපේ ජීවිතයට ගන්න පුළුවන් එක දෙයක් තමයි මේ අපි ගොඩක් වෙලාවට මිනිස්සුયો. එතකොට අපිට ප්‍රශ්න එනකොට අපි ගොඩක්ම මැලවෙනවා, කලකිරෙනවා, අමාරුයි කියලා හිතෙනවා, ඉස්සරහට යන්න බෑ කියලා හිතෙනවා. ඒක අපේ සාමාන්‍ය ගතියක්. එතකොට අපි බයිබලයට අනුව බයිබලයේ එක කතාවල් ස්වාමීන් වහන්සේ, දෙවියන් වහන්සේ මනුෂ්‍යයන්ගේ ජීවිතවල කරපු දෙයක් අපිට ගන්න පුළුවන් නම් අපේ ප්‍රශ්නෙට අපි යොදා ගන්න පුළුවන් නම් මම හිතනවා ඒක තමයි වැදගත්ම දේ කියලා. දැන් මේ යෙහෝෂාපාත්ගේ කතාවේදී යෙහෝෂාපාත් ඒ යුද්ධයට සැරසෙන්න යාට කියන්නේ මානසික තත්ත්වයක් තිබුණේ නැත්නම් මොකද දැන් අර හැම පැත්තෙම එයාට වට කරලා එයාට යව සම්පූර්ණයෙන් මේව විනාශ කරන්න ලෑස්තිලා ඉන්න වෙලාවෙදී හැම පැත්තෙම උතුරෙන්ද දකුණෙන්ද හැම පැත්තකින් මෙයා විනාශ කරන්න වැටිලා ඉන්න වෙලාවෙදී මෙයා දැන් ගොඩක් බය වෙලා ඉන්නේ. එතකොට ඒ වෙලාවෙදී ඒ පුද්ගලයෙක් තුලින් බොහෝ ධෛර්යමත් කළා සම්හසේ ශක්තිමත් කළා කතා කරනවා. දැන් මෙතනදී පස්සේ තමයි අපිට ඇත්තටම වැදගත් වෙන්නේ. මොකද හේතුව මේ 21 වෙනි පදේ කියන්නේ දෙක ලේකම් පොතේ 20 වෙනි පරිච්ඡේදයේ 21 වෙනි පදේ අපිට කියනවා ඔව්හු ශුද්ධකමේ අලංකාරයෙන් යුක්තව ප්‍රශංසා කරමින් ස්වාමීන් වහන්සේට ස්තුති කරපළා. එතකොට දැන් මේ ඔහු මේ සටනට යන්න ප්‍රථම තමයි මේක කරන්න පටන් ගන්න. කියන්නේ සටනට යන්න ප්‍රථම එයාගේ සේනාවට ඉදිරියෙන් තමයි ගීතිකා කණ්ඩායමක් ඉස්සරහින් දාලා ගීතිකා කණ්ඩායම ප්‍රශංසාව පටන් ගන්නකොට 22 වෙනි පදේ කියනවා ප්‍රීති ഘോഷාවද ප්‍රශංසාවද පටන්ගත් වෙලාවේදී යුදයට විරුද්ධව ඇවිල්ලා හිටිය අම්මොන්වරු මොවවරු ඒගොල්ලෝ සටන් කරලා මේ ඒගොල්ලන්ගේ මනස බව වියවුල් වෙන්න පටන් ගත්තා. එක්කිනට එක්කිනා මේ යුද්ධ කරලා ඒගොල්ලෝ මරා ගත්තා. එතකොට දැන් මෙතනදී අපිට ගන්න පුළුවන් දේ එකම දේ මෙතනදී යෙහෝෂාපාත් කලේ යුද්ධ තාම පටන් අරන්නේ සේනාවට තමන්ගේ සේනාවට ඉස්සරහින් ගීතිකා කණ්ඩායම දැම්මා. ගීතිකා කණ්ඩායම දාලා ගීතිකා කණ්ඩායම ප්‍රීතිഘോഷාව ඒ ප්‍රශංසාව පටන් ගත්ත ගමම්ම තමයි යුද්ධේ දිනන්න පටන් ගත්තේ. ස්වාමීන් වහන්සේ ක්‍රියා කරන්න පටන් ගත්තා. දැන් මේක අපේ ජීවිතේට ගත්තොත් එහෙම අපි ප්‍රශ්නය එන්න කලින් දැන් මේකෙදී මේ යෙහෝෂාපාත් ප්‍රශ්නට උත්තරේ ඒ කියන්නේ එයාට දිනුම එන්නත් ප්‍රථම තමයි එයා ප්‍රීතිഘോഷාවයි ශුද්ධකම අලංකාරයෙන් යුක්තව එයා ප්‍රශංසා කරේ. ඒතර මේකෙන් අපිට ගන්න දෙයක් තියෙනවා. අපේ මනුෂ්‍ය ජීවිතය ගත්තොත් එහෙම අපිට ප්‍රශ්නය ආවට පස්සේ කියන්නේ අපි ප්‍රශ්නය මැද්ද යනකොට ඇත්තටම කිව්වොත් අපිට ස්තුති කරන්නවත් බෑ. ප්‍රශංසා කරගන්නවත් බෑ. ශක්තියක් අපිට නෑ ඇත්තටම. ඒ කියන්නේ මානසික තත්ත්වයක් කොහෙත්ම නෑ. ප්‍රශංසා කරගන්න බෑ. කියන්නේ අපිට තේරෙන්නේ නෑ ඉස්සරහටද මේ ප්‍රශ්නේදී අපි මුහුණ දෙන්නේ කොහොමද කියලා. හැබැයි යෙහෝෂාපාත් එහෙම නෙමෙයි කළේ. ප්‍රශ්නේදී මුලින්ම කළේ දෙවියන් වහන්සේට ප්‍රශංසා කරන්න පටන් ගත්තා, ස්තුති කරන්න පටන් ගත්තා. ප්‍රීතිഘോഷාව වැඩි වෙච්ච ගමන්ම දෙවියන් වහන්සේ ඒ හිටපු සෙනගව පාලනය කළා, වුන් විනාශ වුණා. එතකොට මේකදී අපිට ගන්න එක දෙයක් තියෙනවා. අපේ ජීවිතේ ප්‍රශ්න එන්න කියන්නේ අපි දැන් අපි හිතමු උදාහරණයක් කියලාවට ඔයා මේ වෙලාවේ ණය ප්‍රශ්නකින් යන්න පුළුවන්. ආර්ථික ප්‍රශ්නකින් යන්න පුළුවන්. ඒ ආර්ථික ප්‍රශ්නය මැද්දේදී ඔයාට ඒකට උත්තරේ ලැබුණා කියලා ඔයා ස්තුති කරන්න පටන් ගන්නවා. මට ස්වාමිනී ඔබ මට උත්තරේ දෙනවා. දැන් හෙට උදාහරණයක් ගත්තොත් හෙටවට රුපියල් 5000ක් අවශ්‍යයි වගේ ක්ලාස් ෆීස් එක ගෙවන්න. නමුත් ඔයාට නැහැ. නමුත් ක්ලාස් ෆීස් එක ගෙවන්න ඔයාට ක්ලාස් එකේ ඉන්න සර් හෝ ඒ ටියුෂන් එකේ ඉන්න ස්ටාෆ් එකේ කෙනෙක් ඔයාලට බල කරනවා හෙට දවස් තුනද ගෙවද. ඔයා යන්නේ ප්‍රශ්නයක. හෝ එක්ක ලයිට් බිලක් හෝ වතුර බිලක් හෝ ඒවා මොකක් හරි දෙයක්. එතකොට මේ ප්‍රශ්නේදී දෙවියන් වහන්සේ මට හෙට රුපියල් 5000ක් සපයන මම ඒක ගිහලා හෙට ගෙවනවා කියලා සතුටින් ස්තුති කරන්න පටන් ගත්ත ගමන්
දෙවන් ආසේ වාට එක සපයලි වෙරන්න එතනි තම ඒ වගේ දත්තම යෝෂපාටුනේ යෝවශපට ප්‍රශ්න එන්න කලින් උන්වහන්සට සුති කරන්න පටන් ගත්තා පටන් ගත්ත ගමන් මතම ප්‍රශ්නයට උත්තරේ ආවේ එතකොට මෙතනදි ටිකක් වෙලා අපි යනකොට 23 පදයට යනකොට තේරෙනවා මේ යුද්ධයට ආපු මිනිස්සු එක්කෙනාට එක්කෙනා මේ ඒගොල්ලන්ට ඒගොල්ලන් ගහගෙන මරාගත්තා. ඒ කියන්නේ මනස මේ මනස කියන එක ඒගොල්ලන්ගේ වියරු වුණා. සිහි කල්පනාව නැති වුණා. ඒතකොට මට මේකේ ගැඹුරුතුම දේ මේ ගන්න පුළුවන් දේ කියන්නේ මට තේරිච්ච දේ සටනට එකන අප විනාශ කරන්න අපිට විරුද්ධ ඕන මනුෂ්‍යෙක් ආවත් අපි දෙවියන් වහන්සේ ඉස්සරහ බලාගෙන ඉඳගෙන ස්වාමීන් වහන්සේට ඒක කිව්වොත් ස්වාමීන් වහන්සේට පුළුවන් මේ මනුෂ්‍යයාගේ මනස පවා වෙනස් කරන්න. ඒ වගේ දෙයක් තමයි කියන්නේ 23 පදේ කියනවා අම්මෝන් සහ මෝව පුත්‍රයන් සේර කඳුකරේ වැසියන් සියදම විනාශ කරන පිණිස ඔවුන්ට විරුද්ධව නැගිට්ටා. සෙයිර් වැසියන් මුලින්ම නැති කළයින් පස්සේ ඔවුහු එකෙක් අනෙකෙකු විනාශ කරන්න උපකාර වුණා. ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම ඒගොල්ලෝ ආපු කාරණා ඒගොල්ලන්ට අමතක වුණා. ඒගොල්ලන්ට ඒගොල්ලන් විනාශ කරගත්තා. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ මනස මේ මනස සම්පූර්ණ මේ මොහොතේ වෙනස් වුණා. ඒ කියන්නේ ඒකරි ස්වාමීන් වහන්සේ. අන්න එකයි. ඒ කියන්නේ මම දකින්නේ මේ යෙහෝෂාපත්ගේ කතාවේදී තත්ත්වයන්, දරුණු තත්ත්වයන්, අමාරු තත්ත්වයන් දෙවියන් වහන්සේට වෙනස් කරන්න පුළුවන් මේ ප්‍රශංසාව. ඒ කියන්නේ ප්‍රශංසාවේ පුදුමාකාර බලයක් තියෙනවා. එතකොට එතනින් පල්ලෙහාට ඔයගලට කියවගන්න පුළුවන් 25 කියනවා ගෙන යන්න බැරි තරම් කොල්ලේ දවස් 3ක් ඒගොල්ලෝ එකතු කරා. ගෙන යන්න බැරි තරම් කොල්ලේ එකතු කරලා දවස් 3ක්. යුද්ධෙන් ඒ සටන් කරලා. හතරවෙනි දවසේ මේගොල්ලෝ බෙරාක කියන මිටියාවතට ගිහිල්ලා ස්වාමීන් වහන්සේට ප්‍රශංසා කරා. එතකොට ආයෙ ඒගොල්ලෝ යෙරුසලමට ආවේ නිකන් ඇවිද hina වෙවි එහෙම ස්වාමීන් වහන්සේ ඔන්න සටනට උත්තරේ දුන්නා. එහෙම කියලා නෙමෙයි. බෙරාක මිටියාවතේ ඕන් දෙවියන් වහන්සේට සුදි කළ ප්‍රශංසා කළ යෙරුසලමට එන අතරතුර ඒ එන ගමන් උන්වහන්සේට ඔවුන් පෙරටුව කියනවා මනුෂ්‍යයෝ යෙරුසලමට යුදා සහ යෙරුසලමේ සියලු මනුෂ්‍යයෝ ඔවුන්ට පෙරටුව යෙහෝෂාපත්ද ප්‍රීතියෙන් යෙරුසලමට හැරිලා ආවේ. කියන්නේ සමහරට නටන්න නැති ස්තුති ගීතිකා කිය දෙවියන් වහන්සේ අපිට ජය දුන්නා. අපි බයෙන් හිටියේ අපිව නිදහස් කරා කොල්ලයක් දුන්නා. ඒ වගේ ස්තුති කර එන්නේ නැති කියලා මට හිතෙනවා ඒ දා ඒ සිද්ධියේදී. එතකොට ඒ වගේම ඇවිල්ලා තියෙන්නේ මහා වීණාව, කුඩා වීණාව, හොරණෑව ඇතුළු හැම දෙකම තමයි ස්වාමීන් ප්‍රශංසා කරගෙන ඇවිල්ලා තියෙන්නේ. ඒතර බලන්න එතනදී යෙහෝෂාපත් කොච්චර කෘතගුණ උන්වහන්සේට දුන්නාද? සටන උත්තරේ එන්නත් ප්‍රථම උන්වහන්සේට ස්තුති කරා. ස්වාමීනි ඔබට ස්තුතියි. ඔබ මගේ බය නිදහස් කර. ඔබ මේ සටනට දෙන්න යන උත්තරේ හින්දා ස්තුතියි. එතකොට ඒ කියන්නේ ඒකයි එයාගේ සේනාවට ඉස්සරහින් එයා ගීතික කණ්ඩායමක් දැම්මේ. ඇයි ඒ කියන්නේ අපේ ප්‍රශ්නයට ඉස්සරහින් මම දකින්නේ මට දැනෙන හැටි එක සමහරක් අය වෙනස් විදිහට ගන්න පුළුවන් ඒගලන්ට වෙනස් විදිහට තේරෙන්න මම මේ දකින්නේ මට දැනෙච්ච දේ මම ඔයගලන්ට කියනවා. ප්‍රශ්නෙට ඉස්සරහින් අපි ප්‍රශංසාව පටන් ගත්තොත් දෙවියන් වහන්සේ අපිට අනිවාර්යෙන් උත්තර දෙනවා. එතකොට මේකදී අපිට ගන්න පුළුවන් එකම දේ. අන්තිම පදේ කියනවා මක් නිසාද මෙසේ යෙහෝෂාපත්ගේ රාජ්‍ය නිශ්චලව තිබුණා. හාත්පසින්ම දෙවියන් වහන්සේ උට සමාදානය දුන්නා. හාත්පසින් කියන හැම පැත්තකින්ම. දැන් අපේ පැත්තේ අපේ විදිහට ගත්තොත් එහෙම අපේ හාත්පසින්ම දෙවියන් වහන්සේ අපිට සමාදානය දුන්නා කියලා කියන්න පුළුවන් නම් අපේ ආර්ථික පැත්ත ඊළඟට ආත්මික පැත්ත දරුවන්ගේ ජීවිතවල කියන්නේ ආත්මික පැත්ත ඊළඟට අපේ ලෞකික පැත්ත සේවයේ පැත්තේ හැම පැත්තකින්ම අපිට නිදහස දුන්නා කියලා හිතමු. අන්න ඒ වගේ දෙයක් තමයි මේ යෙහෝෂාපත්ට සිද්ධ වුණේ. ඉතින් මෙතනදී මට කියන්න පුළුවන් එක දෙයක්, ගන්න පුළුවන් එක දෙයක්. ඔයා මේකෙදි මම මේ වෙලාවේදී මම මගේ අත්දැකීමක් කියන්න ඔයගලන්ට. මේ දින කිහිපයක් තුළ මම එක්තරා ප්‍රශ්නකින් යනවා. එතකොට මම ඒ කාරණයට නිරහර කළා, යාචනා කළා, උත්තර මට ලැබුණා. හැබැයි උත්තර මට ප්‍රමාදයි. එතකොට දැන් ඇත්තටම මම මානසිකව කල්පනා කරන ස්වාමීනි අයි ඔබ උත්තර ප්‍රමාද. ඔබගේ උත්තරයි ප්‍රමාද. එතකොට මේ කතාව මට කියවන්න හම්බෙච්ච ගම. කියන්නේ මම මගේ මේ පොතේ මම මේ වෙනම මෙනෙහි කිරීම ලියලා තියෙනවා මේ කතාව ගැන.
අද තමයි මම ඩීප් මේකට බහින්න පටන් ගත්තේ. මට වැටහිච්ච දෙයක් තමයි අපි ගොඩක් වෙලාවට අපේ ජීවිතේ ප්‍රශ්නය ආවට පස්සේ අපිට සුති කරගන්න බෑ. මේකට උත්තරේයිද නැද්ද අනේ එහෙම කියලා හිතනවා. හැබැයි ප්‍රශ්නය මැද්ද යනකොට දෙහුව ශපාටුත් එහෙමනේ ගියේ. එයා ස්තුති කරන්න පටන් ගත්තා. එයා ප්‍රශ්න ඒ කියන්නේ සේනාවට ඉස්සරහින් ගීතික කණ්ඩායම දැම්මා. ස්තුති කරා. ඊළඟට ප්‍රීති ഘോഷාව කරා. ඒ මොහොතේ තමයි මේ යාට උත්තරේ ලැබුණේ. එතකොට මම කල්පනා කරනවා මම උන්වහන්සේට මම යන ප්‍රශ්නේදී මම උන්වහන්සේට ස්තුති කරන්න පටන් ගත්තොත් ස්වාමිනී ඔබ මේක දැනටමත් කළා ඉවරයි. ඔබ මේක කරා. ඔබ මේක කරලා ඉවරයි. ඔබට ස්තුති ඒක වුණා කියලා අපි ස්තුති කරන්න පුළුවන් නම් අන්න එතනින් පස්සේ තමයි ප්‍රශ්නට උත්තරේ එන්න පටන් ගන්නේ. ඒ වගේම තමයි අපි අත්‍තරම මුළු හදවතින්ම කියන්නේ මේ මෙතනදී වෙච්ච ප්‍රශංසාව මේ නිකන් ඔහේ කියලා නිකන් අර කටට එන විදිහට එහෙම නෑ. මුළු හදවතින් ඒගොල්ලෝ ප්‍රශංසා කළා. ඒ ප්‍රශංසාවෙන් තමයි යහෝෂාපාට හැම සමාදානයක්ම ලැබුණේ. ඉතින් මේකෙදි මට කියන්න ඕනේ ඔයා මුහුණ දෙන මේ වෙලාවේදී දරුණු ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ණය ප්‍රශ්නයක් වෙන්න පුළුවන් සමහරට ඔයාගේ වෙඩින් එක ගන්න සල්ලි නැති වෙන්න පුළුවන් ගේ හදා ගන්න සල්ලි. ලොකු ලෝන් එක ඉර වෙලා ඉන්න පුළුවන්. කමක් නැහැ. බය වෙන්න එපා. මේ ප්‍රශ්නේදී ඔයා දැන් මේ යන සිටුේෂන් එක දෙනානේ. ඒ සිටුේෂන් එක මැද්දේදී මට දෙවනවාසේ උත්තර දුන්නා. දැන් ඔයා කල්පනා කරලා බලන්න ඔයාට මේ ප්‍රශ්නෙට උත්තරේ ලැබුණම ඔයාගේ මූණේ ඉරියව්ව කොහොමද? සතුට සම්පූර්ණ හීනාවනේ වට ලැබෙන්නේ. අන්න ඒක මට ලැබුණා කියලා සතුටින් ඔයා ප්‍රශංසා කරන්න පටන් ගන්න. ඒ මොහොතේම දෙවනවාසේ අනිවාර්යයෙන් ඔයාට උත්තර දෙනවා. ඒ නිසා මේ බයිබලේ අපිට පොඩි කතාවල් තියෙන අපේ ජීවිතේ ගන්න පුළුවන් දේවල්. ඉතින් ඒ නිසා හැම වෙලාවෙම පුළුවන් තරම් කියන අපිට අමාරු ප්‍රශ්න මුහුණ දෙනකොට අපිට ස්තුති කරන්න එහෙම මයින්ඩ් එකක් එන්නේ නැහැ. නමුත් මතක් කරගන්න යහෝෂාපාට එහෙම කළා. එහෙනම් මටත් පුළුවන්. ඒ උන්වහන්සේගෙන් ඉල්ලන්න ස්වාමීනි මට ශක්තිය දෙන්න. යහෝෂාපාට වගේ ඔබට ස්තුති කරන්න. අනිවාර්යෙන් ඔයාට උත්තරේ ලැබෙනවා. ජේසුස් පිටයි.